guys ඔන්න අපි අයිපල් ටවර් එක පාමුල ඉන්නේ. යාළුවනේ අපි ඉතින් අයිපල් ටවර් එක වටේම ඇවිදලා ඔහොම ඉස්සරහට ඇවිදගෙන ආවා. ඇත්තටම දැන් මේ ඉන්නේ ඔයාලට පේන්නේ අයිපල් ටවර් එකේ යට. අපිට පේනවට වඩා ගොඩාක් විශාලයි යාළුවනේ. මෙතනට ගියාම ඒ විශාලත්වය හොඳටම පේනවා. මේ බලන්න. ඒ වගේම අපි මේ යන්න කලින් ටිකට් බුක් කරලා ගියත් අපිට ලිෆ්ට් එක ගන්න පොලිමේ ඉන්න වුණා. අයිපල් ටවර් එකේ ගාව ඉන්නේ. සීතලයි. අපිත් පොලිමේ ඉඳලා අයිපල් ටවර් එක උඩට යන්න පිටත් වුණා. guys අපි සිරිපාදේ ඇවිල්ලා ඉන්නේ මේ ගාමල්වියට යන්න. මේකේ ලෙවල් දෙකකට පුළුවන්. ඒ කියන්නේ අයිපල් ටවර් එකේ මැද මට්ටමයි උඩ මට්ටමටයි මාරම ලස්සනයි. හොඳට සිටි එක පේනවා. මේ දැන් ඔයාලට පේන්නේ යාළුවනේ රෑට කොහොමද අයිපල් ටවර් එක පේන්නේ කියලා ලයිට් දාලා හරිම ලස්සනයි. යාළුවනේ අයිපල් ටවර් එකේ ඊවිනින් මෙන්න මෙහෙම තමයි තින්නේ. ඊට පස්සේ යාළුවනේ අපි ක්‍රූස් එකේ ඩ්‍රයිව් එකක් ගියා. හරි ලස්සනයි. අයිපල් ටවර් එක පේනවා, සිටි එක පේනවා. ඒකත් හොඳම අත්දැකීමක් වුණා අපිට. හරි ලස්සනයි. මේ ගඟත් හරි ගොඩක් පළලයි. ඒ වගේම ක්‍රූස් යනවා හැමතිස්සෙම එහෙට මෙරනේ තවත් එකක් එනවා. අපි යන්නේක තාම නෑ. මේක අපි නැගලා හිටිය අපි තව විනාඩි කිහිපයක් තියෙනවා මේක යන්න. ඔයාලට පේනවා මේ එකක් එනවා. මූද යනවා වගේ තමයි මේ රැලින්. මේ විදිහට තමයි ක්‍රූස් එක තියෙන්නේ මෙන්න ඇතුළ. ඇත්තටම යාළුවනේ අපි ඉතින් ඊට පස්සේ අයිපල් ටවර් එකේ බලලා ඇවිදගෙන කෑමට ගියා. කෑම කාලා ඉවර වෙලා අපි ආයෙත් හොටෙල් එකට ගියා. ගොඩාක් ලස්සනයි යාළුවනේ. ඔයාලත් කවදා හරි දවසක යන්න ගිහිල්ලා බලන්න. මේක හොඳ අත්දැකීමක්. එහෙනම් ආයෙත් දවසක තව වීඩියෝ එකකින් හමු වෙමු.